ආයුවන් මට මේ වීඩියෝ එක කරන්න හිතුනේ ලංකාවේ ආණ්ඩු අධ්‍යාපනය සම්බන්ධයෙන් මෑතකදී ගත්ත තීරණ දෙකක් ගැන මගේ තියෙන අදහස ප්‍රකාශ කරන්න. පළවෙනි එක තමයි ආණ්ඩුව තීරණය කළා තියෙනවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන පාසල් ගාන 1000 දක්වා ඉහළට අරගෙන යන්න. මේක ඇත්තටම ඉතාමත් පැසසිය යුතු ඉතාමත් හොඳ තීරණයක්, හොඳ වැඩක්. මේක මම හිතන්නේ අපිට නිදහස ලැබෙන්නත් කලින් අපට ලැබුණු නිදහස් අධ්‍යාපනයේට ඇත්තටම CWW කන්නංගර මැතිතුමාට පින් සිද්ධ වෙන්න තමයි අපි හැමෝම මේ වගේ තැන්වල ඉන්නේ. ඉතින් එතුමා මේ සංකල්පයන ගෑනලා ලංකාවේ නිදහස් අධ්‍යාපනය ගේන්න හදනකොට ඒකට විරුද්ධ වෙච්ච ප්‍රධාන පුද්ගලෙක් තමයි SWWR බණ්ඩාරනායක කියන හාමු. එයා අහලා තිනවා CWW කන්නංගර මැතිතුමාගෙන් ක්‍රිස්ටෝපර් ඔබ හදන්නේ අපිට පොල් ගහකට නක් ගන්න, පොල් ගෙඩියක් කඩා ගන්න ගමේ කොල්ලෙක්වත් නැති කරන්නද හදන්නේ මේ නිදහස් අධ්‍යාපනය ගෙනල්ල කියලා. හැබැයි අපේ CWW කන්නංගර මැතිතුමා එවන් සැලුනේ නැහැ. එතුමා කොහොම හරි මේ පනත සම්මත කරගත්ත නිදහස් අධ්‍යාපන පනත. හැබැයි ඊට පස්සේ කාලෙකදී මේ බණ්ඩාරනායක හාමුදුරුවෝ මොකද කළේ? තමන්ගේ වතුවල පොල් කඩන්න එහෙම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැති. හැබැයි ඊට පස්සේ මෙයා බැලුවා දැන් මේ CWW කන්නංගර මැතිතුමා ඊළඟට මොකද කළේ? මේ නිදහස් අධ්‍යාපනය ගෙනල්ලා නැවතුනේ නැහැ. එතකොට ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් විසින් ඇති කරපු හොඳ පාසල් සමූහයක් ලංකාව පුරාම තිබුණා. මේ ඇත්තටම CWW කන්නංගර මැතිතුමා ඉගෙන ගත්තත් ඒ වගේ පාසලක ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ. ඉතින් එතුමා කල්පනා කළා මේ ඉංග්‍රීසි මාධ්‍යයේ මේ විදිහට උගන්වන පාසල් ගමට අරන් යන්න ඕන කියලා. ඒ නිසා එතුමා මේ මධ්‍ය මහාවිද්‍යාල සංකල්පය හෙවත් සෙන්ට්‍රල් කොලෙජ් හදන්න එතුමා පියවර ගත්තා. ඒ විදිහට රටේ විශාල ප්‍රමාණයක් සෙන්ට්‍රල් කොලෙජ් මධ්‍ය මහාවිද්‍යාල කරලා ඒ වගේ පටන් ගත්ත ඉංග්‍රීසියෙන් උගන්වන්න. හැබැයි අර නිදහස් අධ්‍යාපනයේ නවත්ත ගන්න බැරි වෙච්ච SWRD බණ්ඩාරනායක මොකද කළේ? මිනිහා මේක අපේ අර තීරණේ අපේ අර දේශීය කම සිංහල ආගම ආරවද මේවද කියලා වවාගෙන කන්න පුළුවන් වචන ටිකක් හරි රට ජාති ආගම ඒ වගේ මෙයා මොකද කළේ? මේ සිංහල කියන භාෂාව උපයෝගී කරගෙන මෙයා අර ඉංග්‍රීසියෙන් උගන්වපු අධ්‍යාපනය ක්‍රමය මෙයා සම්පූර්ණයෙන්ම සිංහලට හැරෙව්වා. ඊටාම සූක්ෂම ලෙස අපේ කට්ටිය අප්පුඩි ගහලා රකින්න පත්තු කරලා කිරිබත් කෑවා. හැබැයි ඊට පස්සේ ඉහළ උගතුන් බිහි වුණා. සිංහල පමණක් දන්න උගතුන්. සිංහල පමණක් දන්න උගතුන් මේ රටේ බිහි වුණා. ඒ සහ එතනින් එහාට ඉංග්‍රීසි යාගේ ළමයි අපි දන්නවා බණ්ඩාරනායක ළමයි කොහොමද ඉගෙන ගත්තේ? ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි හැසිරීම අතරත් පේනවනේ. හරිද? ඉන්න කට්ටිය. ඉතින් ඒගොල්ලා ලෝකෙ දැක්කා. එතකොට අපේ ළමයින්ට ලෝකෙ දකින්න බැරි වුණා. සාමාන්‍ය මිනිසුන්ගේ ළමයි ඇත්තටම ගත්තොත් හොඳම උදාහරණයක් මගේ පියා. මගේ පියා ශිෂ්‍යත්ව පාස් වෙලා වඳුරුම සෙන්ට්‍රල් එකට ගිහිල්ලා තියෙනවා. වඳුරුම සෙන්ට්‍රල් එකට යනකොට ඒ අවුරුද්දේ තමයි හරියටම මේක සිංහල භාෂාව මේ සිංහල මාධ්‍යෙන් උගන්වන්න පටන් ගන්න තියෙනවා. නැත්තම් එතකන් ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඉතින් අපේ පියා සාමාන්‍යයෙන් අපේ පියා ගුරුවරයෙක් බවට පත් වුණා ඉගෙනගෙන ගිහිල්ලා. හැබැයි එතන ඉංග්‍රීසිත් එක්ක ඉගෙන ගත්ත ඊට වඩා ඉහළින්දී කට්ටිය ඊට වඩා තැන් වලට ගියා. ඉතින් ඒ වගේ තැන් වලට අපේ දරුවන්ට යන්න බැරි කරන්න තමයි සාමාන්‍ය මිනිස්සුන්ගේ දරුවන්ට යන්න බැරි කරන්න තමයි බණ්ඩාරනායක ওই වැඩේ කළේ. ඒ නිසා දැන් මේ රජය ඒක අනිත් පැත්තට අරගෙන ගිහිල්ලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්න පාසල් 1000ක් හදනවා කියන එක ඉතාම හොඳ වැඩක්. ග්‍රැජුවලි මේක ටික වැඩි කරලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න හැම පාසලකම සම්පත් විශේෂයෙන්ම ගුරුවරු දැනට මුණත් සමහරලාට සමහර පාසල් වල ඉංග්‍රීසි උගන්වන ගුරුවරු ටිකක් තියෙනවා කියලා කියනවා. ඉතින් ඒවත් බලලා මේ වැඩේ ඉතාම හොඳ වැඩක් කියලා රජයට ප්‍රශංසා කරන්න ඕන. දෙවෙනි එක තමයි මෙච්චර කල් පහුගිය කාලේ ලංකාවේ විශේෂයෙන්ම KDU එකේ පුළුවන්කම තිබුණා පහුගිය කාලේ ලංකාවේ ළමයින්ටත් වෛද්‍ය අධ්‍යාපනය ලබන්න යම්කිසි ප්‍රමිතීන් වලට අනුව ඉතාම හොඳ විශ්වවිද්‍යාලයක් විදිහට ඒක පවත්වන්න ගියා. අපි දැක්ක පහුගිය කාලේ ඒක නවත්තලා තියෙනවා. ඒක ඉතාම අන්තිම නරක වැඩක්. සියලුම අනිකුත් ඩිග්‍රී ඉංජිනේරින් මැනේජ්මන්ට් අර කියන ඔය කියන හැම ඩිග්‍රියක්ම දැන් පෞද්ගලිකව ගන්න පුළුවන්. ඒක ඉතාම සාධාරණයි. ලංකාවේ රජයට හැම ළමයෙකු A level පාස් කරන හැම ළමයෙකුටම මේක දෙන්න බෑනේ මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය. ඒ නිසා
එතන සාධාරණයක් තියෙනවා ළමයින්ට මේ පුළුවන් පෞද්ගලිකව ඉගෙන ගන්න. ඒක අනුර කුමාර දසනායක සහෝදර ජනාධිපති වෙන්න කලින් ඉතා පැහැදිලිව කිව්වා ළමයින්ට පෞද්ගලිකව ඉගෙන ගන්න තියෙන අයිතියට ඒගොල්ලෝ අත තියන්නේ නැහැ. ඒක පිළිගන්නවා කියන එක. අනිත් පැත්තට ගත්තට පස්සේ දැන් අපි ගත්තොත් ඔය කියන මේ වෛද්‍ය අධ්‍යාපනයකට ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ. හැබැයි පිට රට ගිහිල්ලා ආවොතින් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ හදාarලා આવතින් ලංකාවේ මේ රෝහලවල සේවය කරන්න පුළුවන්. අනිත් එකට පැත්ත ගත්තොත් බලන්න ලංකාවේ දැන් කොච්චර ලක්ෂ ගණනක් ළමයි විශේෂයෙන්ම පෞද්ගලික පාසල් වල ඉගෙන ගන්නවා. ඒගොල්ලෝ ලන්ඩන් A level ෆලෝ කරනවා. රජයේ පාසල් වල දැන් ලන්ඩන් A level කරන ළමයි ගොඩක් ඉන්නවා. ඒවත් පහසුකම් තියෙනවා. එතකොට ඒ ළමයි ලංකාවේ සාමාන්‍ය විශ්වවිද්‍යාල වලට ගන්නේ නැහැ. ඒ ළමයින්ට යන්න බෑ. එතකොට ඒ ළමයි රට යවන්නද? හරිද? ඒ වගේ විශාල ප්‍රශ්නයක්. මේ ළමයිනුත් අපේ ළමයි. හරි? ඒ නිසා කරුණා කරලා මේ ගත්ත තීරණය අකුල ගන්න අපි විශ්වාස කරනවා රටේ තවත් වෛද්‍ය විද්‍යාල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න ඕන කියන එක තත්ත්වයට. ඉතින් මේ තීරණය සම්බන්ධයෙන් අපේ අප්‍රසාදයේ රජයට පළ කරන්න ඕන. ස්තුතියි.